අද අඳින්න යන්නේ බොක්සස්. ඊට කලින් හැමෝටම thank you very much. ගොඩක් positive comments තිබ්බා. ගොඩක් අය මාව දිරිමත් කරලා තිබ්බා. සමහර අය මට advice දීලා තිබුණා. මගේ learning process එකට මගේ advice ඔක්කොම එකතු කරගන්නවා ඉස්සරහට. අපි ඉස්සර ගණන් පාඩමට ගොඩක් මේ සිලින්ඩර්, බොක්සස්, පිරමීඩ් වගේ දේවල් කොටුරු පොත්වල ඇඳලා. ඒ නිසා මම හිතුවේ මේ challenge එක ගොඩක් ලේසි වෙයි කියලා. පෙට්ටියක්වත් ඇඳ ගන්න බැරි වෙන විදිහක් නැහැනේ. හැබැයි මේක කරගෙන යනකොට මට හිතෙච්ච දෙයක් තමයි සුන්දර ළමා කාලේ ජීවිතේ බරපතලකම තේරෙන්නේ නැති කාලෙදී මට චිත්‍ර අඳින එක ඉගෙනගෙන ඉවරක් කරන්න තිබ්බා. මේ පෙට්ටි නෙමේ ඔක්කොම අටපට්ටම් හරිම විකෘති. මේක කරන්න තියෙන්නේ 1 point perspective එකට අපෙන් vanishing point එකට මේ box එක යන විදිහට අඳින එක. හැබැයි පළවෙනි එකේ ඉඳන් අන්තිම එකට යද්දී ඔයාලට පෙනෙයි ගොඩක් errors මගේ අඩු වෙලා මේක accuracy වැඩි. දැන් vanishing point එකට ගොඩක් කිට්ටු වෙන්න මම මේක අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මුලින් මම මේ boxes අඳිද්දී ඉරි ඇඳේ නිකන් මනෝලෝකයක ඉඳන් ඉරි අඳින්න ඕනවට. කොහොමද මම හෙට දවස ගැන හිතලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒනට මේ අන්තිම එකට යනකොට කල්පනා කරපළු හරි. මේ විදිහට යන්න මේ box එක කොහොමද distort වෙනව ඇත්තේ කියලා පොඩ්ඩක් හිතලා ඒක ටිකක් imagine කරලා ඊට intentionally සිහි කල්පනාවෙන් මේ ඉරි ඔක්කොම ඇඳා. අද උගත් පාඩම තමයි චිත්‍ර අඳින්න ඉගෙන ගද්දී අත හුරු කරන්න විතරක් නෙමෙයි අපේ මනසත් ඒ විදිහට හිතන්න අපි හුරු කරන්න ඕනේ. හෙට ඉඳන් මගේ learning plan එකේ මම පුංචි වෙනසක් කරනවා.